කම් ගයිස් ඉතින් මොකද වෙන්නේ ඉතින් අද ඉතින් මම බයික් එක හොදන්න තමයි යන්නේ. උන් පේන ඉතින් ජරා වෙලා. ඉතින් වැඩි කතාවක් නැහැ. වීඩියෝ එක යන කලින් මේ වීඩියෝ ලයික් කරලා channel subscribe පාරක් දාන්න. එහෙනම් අපි යමු අද මගේ බයික් එක හොදන්න. ඉස්සෙල්ලා මෙතනින් ෂවර් එක අරගෙන ඉමු. You didn't have to cut me off. මම මෙතන ෂැම්පු පැත්තේ මේ වැක්ස් එකයි මේක අරන් තියෙනවා. Five minutes later. හරි හෙළම යාළුවනේ ඉතින් මම ෂවර් එක අරගත්තා. මේ හොදගමු. හරි යාළුවනේ දැන් අපි මේ සබන් ගා ගන්න ඕන නිසා මේ බාස්කට් එකට පොඩ වතුර ටිකක් පුරවගමු. නෑ ගා නැති යාළුවනේ. අපි මේකකින් ටැප් එක ගහලිමු. යාළුවනේ මේ තියෙන මම ගෙනාපු ෂැම්පු පැකට් දෙක අපි මේ දෙකම දාගමු. එකක් ඉස්සෙල්ලා කල්ලිමු. මේ පැකට් එකේ ඇතුළේ තියෙන ඔක්කොම ටික ගන්න වතුර ටිකක් දාන්න නැත්නම් අපරාධයි. තව එකක් දාමු. අපේ සබන් නිසා කැඩෙන්නේ නැහැ යාළුවනේ. 5 minutes later. හරි යාළුවනේ දැන් ඉතින් සබන් පැකට් දෙකම දාගත්තා. ෂැම්පු දෙකම මේ දැන් අපි මේක බයික් එකේ ගමු. හොඳට අපල ගන්න ඕනේ. තමයි කුණු යන්නේ යාළුවනේ මේ ඔය මජාන් එහෙම ගෑවිලා තියෙන ඒවා එහෙම යන්නේ නැහැ දෙවිසිය.
හරි යාළුවන් දැන් ඉතින් මුළු බයික් එකම සබන් ගාගෙන ඉවරයි. කොහේ දැන් කුණුත් නැහැ. ඔයගොල්ලෝ පේන ඇති ලස්සනට තියෙනවා වගේ. අපි දැන් ගිහින් ටැප් එක ගන්න. දැන් පුදුම මහන්සියක් තියෙන ෆ්‍රෙන්ඩ්ස්. බයික් එක නම් හොදලා ඉවරයි. 100ක් හොදලා හොඳට හොදලා කියන්න බෑ ෆ්‍රෙන්ඩ්ස්. මොකද මේ අස්වැල් වල යට එහෙම තියෙනවා. ඒවල යන්න හොඳට ඇතුළන්න ඕනේ. දැන් සර්විස් එක කරනවා නේ. ඒක නිසා මම වැඩි ලොකුවට මේ හොදන්න කරන්න යන්නේ නැහැ. මොන වෙනවද කිලෝමීටර් 1386ක් දුර තියෙනවා. 2500 වගේ වෙද්දි 2500 3000 වෙද්දි තුන්වෙනි සර්විස් එක දිනා කරන්න. හරි යාළුවනේ දැන් බයික් එක නම් හොදගෙන ඉවරයි. දැන් බයික් එක පොඩ්ඩක් පිහිටලා දාමු. යංගා පොඩි රෙදි කැල්ලක් තියෙනවා මේක පිහිටලා දාමු. ඔයගොල්ලෝ බයික් එකේ පිහිටද්දී අර ගොරෝසු රෙදි ගන්නත් එක. එතකොට හීරෙනවා. මේ රෙද්දට උනත් ටිකක් හීරෙනවා. මේ ටැංකිය හීරලා තියෙන්නේ. තාවට හීරලා වගේ පේනවනේ. මේකෙන් පිහිටලා වැඩි කටයක් එහෙම තිබ්බත් ඉවරයි. බයික් එක නම් පිහිටලා ඉවරයි. අපි දැන් ස්ටාර්ට් පාරක් දෙමු. උතර දාලා දෙන්නේ. ටිකක් වෙලා තාප්පර 30ක් විතර තියමු. මොකද එන්ජින් එක කූල් වෙලා නැති. අපි රයිඩ් එකකට යමු. ඒක පොඩ්ඩක් අරගමු. දැන් අපි යම් පොඩි යට යමු. බයික් එක දැන් ස්ටාර්ට් කරලා තාප්පර 30ක් විනාඩියක් විතර තියන්නේ. ක්ලච් එක පොඩ්ඩක් මේව කරන්න. අපිට යතුරු අයින් කරගන්න වෙන ෆ්‍රෙන්ඩ්ස් ඒක දැන් දෙමිනා දැන් වටේ ග්‍රීන් ඇවිල්ලා මේ පටිය දාන්න වේලෙන්. පොඩුනේ මං කිව්වේ යාළුවනේ නේ අර සයිලන්සර් එක කැපෙනවා. පරිස්සමෙන් මේ හොදද්දි කැපෙන්න බලනවා.
යාළුවනේ අපි යමු එහෙනම් වටයක්. අනිවාර්යෙන් වීඩියෝ ලයික් කරලා channel එක subscribe පාරක් දාගෙන යන්න. එහෙනම් අපි යමු දැන් රයිඩ් එක. පිළිනුත් දැනෙන්නේ යාළුවනේ මම පාර විතර හදලා මට මතක් වුණේ නැහැ. යාළුවනේ අනිවාර්යෙන් වීඩියෝ ලයික් කරලා channel එක ඉතින් subscribe කරලා දාගෙන යන්න. අද ඉතින් මේ වීඩියෝ එක ඉතින් නවත්තනවා. එහෙනම් අනිවාර්යෙන් වීඩියෝ ලයික් කරලා channel subscribe කරගෙන දාන්න. subscribe කරලා දාගෙන යන්න. එහෙනම් අපි ගියා BS